24යි. 2යි කියන්නේ 23 මම YouTube දැම්මේ නෑනේ 23 අග කියන්නේ කොහොම හරි. ඔය මම පටන් ගත්තේ ක්ලාස් ළමයි 22 හරිද? ක්ලාස් නෙමෙයි. 22 මේ කැම්පස් අවුට් වෙලා කොරෝනා ආවනේ. කොරෝනා එද්ද අපි ෆයිනල් ඉයර් හරිද? ඊට පස්සේ ඔන්ලයින් තමයි තිබ්බේ. ඊට පස්සේ 20 ග්‍රැජුවේෂන් එක 21 වගේ තිබ්බේ. කොහොම හරි මේ 22 වෙනකොට ඔය රටේ ප්‍රශ්න ඉවරයි අපි ජොබ් වලට යනවා. ජොබ් වලට යනවා. එතකොට 22 දී ජොබ් ඉන්ටර්විව් දාලා දැන් ජොබ් එක සිලෙක්ට් වෙලා මේ දැන් අවසානට ඉන්ටර්විව් කරලා පස්සේ ෆයිනල් දෙන්නෙක් විතරයි කම්පැනිට ගන්නෙ. බලද්දී මේ ඒ දෙන්න අතරේ මම හිටියා. අනිත් එක්කෙනා කම්පැනි අවුරුදු 5ක විතර සේවය කරපු පොරක්. කොහොම හරි දැන් මට පොඩි කන්ටැක්ට් එකක් තිබ්බා. මම මේ ට්‍රේනින් හිටියේ වරායි. වරායි සර් කෙනෙක් ඉඳලා සර් කිව්වා මේ මනුෂාන් ඔයා මේකට යන් කියලා ලෑස්ති කරලා ඔක්කොම කතා කරලා මාව දැන් ජොබ් එකට සිලෙක්ට් කරලා. ඊට පස්සේ ෆයිනල් කෝල් එක ආවා. ඔයා ජොබ් එකට එනවනම් මේ දවසේ මෙදා එන්න ඕන කියලා. මං කිව්වා මං එන්නේ නැහැ කියලා. එතකොට මේ මිලෝදයක් නැහැ හරිද කැම්පස් ගිහලා අවුට් වෙනකන් අපි කිසිම අඩුම ගානේ ඉන්කම් එකක් කිසිම දෙයක් නැහැ YouTube එක කරන් හිටියා. ඒක ඉන්කම් එකෙන් ඇවිද්දා. එච්චරයි. ඉස්කෝලේ වලට ගියා කියන්නෝ එහෙම ආතල් ලයිෆ් එක තමයි ගත කරේ. කොහොම හරි ජොබ් එකක් එපා කියලා තමයි මම දවසක්වත් ගියේ නැහැ. හේතුව ඒ වෙනකොට 22 වෙනකොට කොහොම හරි මං ගෙවල් ළඟ ළමයි ටික නිකන් උගන්වනවා. හරිද? මට ඒක ආස නිසා මං උගන්වන්න පටන් ගත්තා. ඉතින් කොහොම හරි මට ක්ලාස් කරනවා කියන එක ඔළුවේ නිකන් අයිඩියා එකක් තිබ්බා. ඊට පස්සේ මේ ළමයි හිටියේ නෑ උගන්වන්න. හරිද? ආසාව තිබ්බට උගන්න ළමයි හිටියේ නෑ. කොහොම හරි ඊට පස්සේ මම ඉතින් ජොබ් එක අතහැරලා ගෙදර ආවා. හරිද? ඒක හැබැයි මං ආවේ මගේ හිතේ පොඩි අරමුණක් තියාගෙන මගේම දෙයක් මං කවදා හරි කරනවා කියලා අයිඩියා එකක් තමයි හිතන් හිටියේ. ඊට පස්සේ travel කරනවා කියන එක තමයි ඔළුවේ තිබ්බේ. මට travel කරලා ඒකේ ඉන්කම් එකක් හදාගෙන ඒක තුනේ මගේ බිස්නස් එක පටන් ගන්න තමයි මගේ අයිඩියා එක තිබ්බේ. මොකද මම ඉගෙන ගත්ත දේත් එක්ක මට ඒක ඇප්ලයි කරන්න පුළුවන් බිස්නස් එකකට. කොහොම හරි ওই සිද්ධියත් එක්ක මේ හයික් යන ගමන් ඉන්නවා. ඉතින් ක්ලාස් පටන් ගන්නවා. ඉතින් හෑන්ඩ් බිල් ගහනවා. ළමයි නෑ. ඉතින් මම පන්ති යනවා. ළමයි නැතුව මං එනවා ගෙදර. ඔහොම තමයි උනේ. හරිද? ඊට පස්සේ මේ 22 අවසාන කාලේ මං හිතා ළමයි ඇති. 22 අවසාන කාලේ මේ එක්සෑම් එකට සති දෙකයි. සති දෙකයි. ඊට පස්සේ මම නිකන් YouTube එකේ නිකන් සෝලෝ හයික් එකේ පෝස්ට් එකක් දැම්මා මේ ළමයි මොනවා හරි ඉගෙන ගන්නද කියන්නේ එක්සෑම් ළඟනේ මොනවා හරි උදව්වක් ඕනනම් නිකන් කියන්න කියලා නිකන් පෝස්ට් එකක් දැම්මා. මෙන්න බරපන්තියෙන් කමෙන්ට් වැටෙනවා. ඊට පස්සේ ඉතින් මම වීඩියෝ දෙක තුනක් කරලා දැම්මා. 2022 අග ඒ කියන්නේ 23 ස්ටාර්ට් එක. හරි 23 මම හිතන්නේ දෙසැම්බර් වල ජනවාරි හරි. ඔය එක්සෑම් පරක් වුණානේ. ඊට පස්සේ වැඩේ කියන්නේ මම ඒ දුන්න ගණන් ටිකත් එක්ක මෙන්න බං 22 එක්සෑම් එක බලද්දි මම දෙන ගාන මොකද්ද ඒකම නිකන් ප්‍රතිබිම්බයක් වගේ ගණන් ටික තියෙනවා ඒ භාගයේ පේපර් එකේ. හරිද? ඒක නිකන් මොකද්ද එකක් වගේ කියන්නේ. ඒකට සමානුපාතික විදිහට ගණන් ටිකක් තිබ්බ ලස්සනට. ඔතනින් ඊට පස්සේ මේ පොඩි මේකක් ඇති වුණා නියමයින වගේ එකක් ආවා. ඊට පස්සේ 23 ක්ලාස් පටන් ගත්තා මං ළමයි නෑ. ඒත් ළමයි නෑ. එහෙම ආවේ නෑ ළමයි. හරිද? ඊට පස්සේ ඉතින් ඒ ළමයි ටික එතනින් ඉවරයිනේ. ළමයි ටික ඉවරයි. ඊට පස්සේ 23 පටන් ගත්තට පස්සේ මට සෙට් වුණා මේ අවුරුද්දක් එක්සෑම් එක තියෙනකොට 23 ළමයි ටික කරු ගන්න ඉස්කෝලේ. ගුරුකුල ආනන්ද බාලිකාවේ. ඉස්කෝලේ ගුරුවරයෙක් නැහැ කියලා අපේ ගෙදර සර් කෙනෙක් ආවා. ඒ කලාපේ සර් කෙනෙක්. සර් කිව්වා ඉතින් මදුසන් ඇවිල්ලා උගන්වන්නකෝ මේ කවුරුත් නැහැනේ කියලා. මම යනකොට කලින් අවුරුද්ද රිසල්ට් බින්දුවයි ඉස්කෝලේ. මම කෙටියෙන් කියන ඉක්මනට. ඊට පස්සේ කෙල්ලෝ ටිකක් බාලිකාවේ කෙල්ලෝ ටිකක් හිටියේ. උන් ලස්සනට වැඩ ටික කරා ආසාවෙන් වැඩ ටික කරා. කොහොම හරි ප්‍රතිඵල එනකොට මේ ඒ හිටපු ළමයිගෙන් ඉස්කෝලේ ප්‍රතිඵලේ මෙච්චර කාලෙ තිබ්බ බින්දුවේ ප්‍රතිඵලේ 65%. හරිද? මං මාස කීපයක් ඉගෙනුවේ. ඒ 100ක් වෙනවා ඒක. අනිත් ළමයි කීප දෙනෙක් ඔය එක එක ප්‍රශ්න නිසා එක්ක ඉස්කෝලේ නැවතුව නැත්තම් ඉස්කෝලේ ආවේ නැහැ. මට ගෙදර ගිහලා උගන්නන්න බෑනේ. නැත්තම් හිටපු උන්ගේ ඔක්කොම ගොඩ. හරි ඔක්කොම ගොඩ සමහර ළමයිට මේ උන් මැත්ස් වලට සම්මාන තියෙනවා. අනිත් දෙකම ඩවුන් වෙලා. හරිද? ඔතන තමයි ස්ටාර්ට් උනේ. ඒත් හෝල් ක්ලාස් පටන් ගත්ත ළමයි නම් මං ඉතින් ගෙදරින් බරුවට යනවා ක්ලාස් කරනවා කියලා. අප්පච්චිලා බලන් ඉන්නවනේ දැන් මම සල්ලි හොයන්නත් එපේ. ප්‍රෙෂර් නේ මට මොකුත් නැහැ නේ ඉන්කම් එකක් නැහැ. අම්මලා උගන්ලා ඒක කැම්පස් එක වල මොරටුවේ මම මොකුත් නැතුව ගෙදෙට්ටලා ඉන්නවා. ඒක මාර ප්‍රෙෂර් නේ අම්මලා අප්පච්චිලා. මං ඉතින් අප්පච්චිලා තමයි මම විශ්වාස කරා. ඊට පස්සේ මං කොමාරි ක්ලාස් වලට යන හෑන්ඩ් බිල් ගහනවා ඉඳන් කරලා ළමයි නැහැ. මං ගිහිල්ලා එනවා. සමිත සර් මතක් කරනවා ICT පොළොන්නරුවේ අයියා තමයි මට උදව් කරේ. ළමයි 6ක් 7ක් හරි හිටියා මුල් ගෲප් ක්ලාස් සෙට් කරා. ඕම කොමාරි පටන් අරන් ඊට පස්සේ 23 බැච් එක ඉවරයක් වුණා. ඒ ඉවරයක් වෙලා අවසානට මම ගිහුවා සෙමිනාර් එකක්. නයිට් සෙමිනාර් එකක්. බලන්න YouTube එකේ ඇති. ඒක බැලුවා ලක්ෂයකට විතර ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ 23 අවසානයේ මම කියන්නේ එක්සෑම් එක ලං වෙලා. ඒක ගෙදරටලා පොඩි ෆෝන් එකක් අටවගෙන නිකන් iPhone එක තාම මම ගාවේ ෆෝන් එක තියෙනවා. ඒකෙන් තමයි ක්ලාස් පටන් ගත්තේ. ඊට පස්සේ ඒ නයිට් සෙමිනාර් එකෙන් පස්සේ ළමයිට සෙට් වුණා
හොඳටම. ඊට පස්සේ මං කෙටි ප්‍රශ්න නයිට් සෙමිනාරයක් කරේ ලකුණු 250ක් හම්බෙන්නේ එක නයිට් එකයි. මෙලෝඩියක් බැරුව හිටපු ළමයි ලකුණු 200න් උඩ පන්නලා ගත්තා කියලා කමෙන්ට් එහෙම දාගෙන විභාග ලියලා ඇවිල්ලා. ඒව තාමත් අදට තියෙනවා. ඒ කියන්නේ 23 අග. එතනින් පස්සේ මට හිතෙනවා ඉතින් මටත් දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. මං අර අපිට විශ්වාසයක් තියෙන්න බෑ. ඒ කියන්නේ අපි දැන් හැප්පෙන්නේ නැහැ ලොකු මේකක දැන් මේකේ ඕන තරම් ගුරුරු ඉන්නවා මේක ඇතුලේ. ඉතින් අපි හිතුවේ නැහැ එහෙම ලොකු පර්ෆෝම් එකක් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම හිතුවෙත් නැහැ මං කියන්නේ. මේ ඊට පස්සේ කොහොම හරි ඉතින් ඔව් මං ඇත්තටම හිතුවේ නැහැ. මං පොළොන්නරුවේ ක්ලාස් එකක් කරගෙන ඉස්කෝලේ උගන්වලා මම ඇවිදන් ඉන්නවා කියලා තමයි හිතන් හිටියේ. ඊට පස්සේ ඉතින් ළමයි ගොඩ යනවා සටපට ගාලා. බරපන්තියෙන් ගොඩ යනවා. අර වීඩියෝ ලක්ෂ ගණන් views යනවා. ඊට පස්සේ ඉතින් ළමයිට මාව සෙට් වෙලා. ඔය හැම වචනයකම තිබ්බේ මේ අඩෝ දැන්නේ මැත්ස් තේරෙන්නේ වගේ එකක් කියන. දැන් තව මැත්ස් තේරෙන්නේ කියන කතාවක්. ඕක තමයි ආවේ. මොකද අර කම්බයින් මැත්ස් එක ලංකාවේ බරපන්තියෙන් ෆේල් වෙනවා ළමයි. ඒක නේ උන්ට තේරෙන ගතියක් මගෙන් දැනනවා කියලා තමයි ළමයි ආවේ. අවසානට 24ට මම නිකන් පෝල් එකක් දැම්මා. ක්ලාස් පටන් ගන්නවා ෆිසිකල්. මට ඇත්තට නුවරින් ආසාවක් තිබ්බා. මට ඔය වෙන කොහෙවත් පන්ති කරන්න නෙමෙයි ආසාවක් තිබ්බේ. නුවර ඉන්න. හරිද? මගේ පොඩි කාලේ දැන් හීනේ නුවර පදිංචි වෙන එක. ඒ නිසා මම පෝල් එකක් දැම්මා. ඔව්. නුවර තමයි ආස. ඒ නිසා පෝල් එකක් දැම්මා මේ ෆිසිකල් පන්ති පටන් ගන්නවා. නුවරද කුරුණෑගලද ගම්පහද කියලා. බලද්දි මම පෝල් එකේ සෑහෙන වෝට් එනවා. අංක 1 තිබ්බේ කුරුණෑගලට. අවුල්නේ දැන් මට එන්න ඕන නුවරට. බලද්දි පෝල් එක වැඩි කුරුණෑගල. ඊට පස්සේ තීරණය කර අවසාන මොහොතේ කුරුණෑගලත් පටන් ගන්නවා නුවරත් පටන් ඒත් ගම්පහත් ඊට පස්සේ තිබ්බා. ඊට පස්සේ මට එච්චර දුර නෑ මට නිදහස් මේක කරන්න ඕන නිසා මම නුවරයි කුරුණෑගල තෝරන පන්ති පටන් ගත්තා. ඉතින් පළවෙනි බැච් එක 24 රිවිෂන් එක සෑහෙන ළමයි ගොඩ ගියා. ඊට පස්සේ දෙවෙනි රිවිෂන් එක තමයි 25. මේ දැන් ලියන්න ඉන්න බැච් එක. එතකොට 26 තමයි පළවෙනි තීර බැච් එක. තාම තීර බැච් එක අවුට් වෙලා නැහැ. එතකොට ඔයාලා තමයි මගේ දෙවෙනි තීර බැච් එක. හරිද? හැබැයි YouTube එකේ දැන් මම හිතා ලංකාවේ මැත්ස් වලින් අපිට වඩා සබ් තියෙන channel කීයක් තියෙනවද? දෙකක් ඇති මට හිතෙන විදිහට ඕන. අපි 3rd වගේ ඇති. All Island අවුරුදු 2යි ඈ. අවුරුදු 2යි. අවුරුදු 2යි. ඒ කියන්නේ ඒකේ තියෙන ළමයිනේ සෙට් වෙච්ච නිසානේ. නැත්තම් ඔහොම ඉන්නේ නැහැ. හරි අවුරුදු 2යි. 50000ක් ලැබිලා ඉතින් මට සතුටුයි. මම වැඩක් නැහැ ඒක කියලා මේ පට්ටම සතුටුයි. ඒ නිසා අතාරින්න එපා. මොන ප්‍රශ්නාවක් අතාරින්න එපා කිසිම දෙයක්. හරි. සාමාන්‍යයෙන් සබ්ජෙක්ට් එකක් උගන්වන channel එක කොහොම හැදෙන්නේ නැහැ නේ. මැත්ස් වලට මැත්ස් වලට ඔඩියන්ස් එක අඩුයිනේ. දැන් කෙමිස්ට්‍රි වලට බයෝ මැත්ස් දෙකම ඉන්නවා. ෆිසික්ස් වලටත් බයෝ මැත්ස් දෙකම ඉන්නවා. මේ මැත්ස් එක තනියම ඉන්නේ. එතකොට ඒක සෑහෙන වටින දෙයක්. මම හිතා ලංකාවේ channel තව දෙකක් හෝ තුනක් ඇති මම දන්නේ නැහැ. මට හිතෙන විදිහට මම 3rd වගේ ඇති කියලා හිතනවා නැත්නම් 4th වගේ. right. මේක ළමයි අපි මේ ටික ලියන්න ඉක්මනට. මේ ටික ලියන්නකෝ අයත්. තීටා අනුබද්ධ කරලා හරි දැන් ඇති. තීටා අනුබද්ධ කරලා මේ ටිකේ අනුපාත ටික ඉක්මනට ලියන්න බලන්න. sin තීටා කියන්නේ මොකද්ද මේ අනුපාත ලියන්න බලන්න. මට දෙයක් කරගන්න ඕන නිසා මම අවුරුදු දෙකම ස්විච් එක ගන්නේ. ඒ කියන්නේ මගේ වතින් වියදම් කරගෙන මම ගිහිල්ලා මම ස්විච් එක ගන්නේ. සතපහක්වත් අරන්නේ. අවුරුදු දෙකක් කියනවා. අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සංනාමය මදුෂාන් නිරංජන්. එයින කියන්නෙම ටාගට් වලට